iOS 7 S21 එකට ආවා. මෙන්න මේ දැන් තමයි ආවේ. දැන් අප්ඩේට් කරන ගමන් දැන් වෙලාව 1:46යි දවල්. මේ ෆෝන් එක ඇවිල්ලා S22 අර අපි දැන් බලමු මේකේ ඇවිල්ලා තියෙන key features ටික මොනවද කියලා. මේකේ features 19ක් ඇවිල්ලා තියෙනවා. මේ 19 අපි එකින් එක කතා කරමු. ඉතින් මුලින්ම task simple with Gemini. يعني ඔයාලගේ ඕන ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න පුළුවන් Gemini හරහා. ඉතින් මෙන්න මේ power button එක ඔබ ප්‍රෙස් කරගෙන හිටියන් පස්සේ ඔයාලගේ Gemini on වෙනවා. Gemini on වුණාන් පස්සේ ඔයාලට කියන්න තියෙන්නේ Gemini එකට ඔයාලගේ voice එක දෙන්න තියෙනවා. voice එක දුන්නාන් පස්සේ ඔයාලගේ voice එක අඳුරගෙන ඒක message එකක් බවට convert කරලා Gemini එකෙන් ඒක ඔයාලට search කරන්න ඕන දේ search කරලා දෙනවා. ඉතින් Gemini කියන්නේ ගොඩක් හොඳ මේ AI attach chat GPT වගේ එකක්. ඉතින් අපි බලමු ඊළඟට දෙවෙනි feature එක විදිහට ඇවිල්ලා තින්නේ summary call. ඉතින් ඔයාලගේ call වලට summary එකක් විදිහට summary කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට summary කරන් පස්සේ AI හරහා generate වෙලා ඔයාගේ call ටික summary වෙලා මේ කොහොමද තියෙන විදිය can recording call අනම්මනම් ඒ ඔක්කොම මේ විදිහට වැටෙනවා. ඉතින් තුන්වෙනි feature එක ඇවිල්ලා list and web page summary. කියන්නේ ඔයාලගේ web page එක summary කරන්න පුළුවන්. එක category වලට වෙනම summary කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ හතරවෙනි feature එක හැටියට අපි කතා කරමු. මේකේ තියෙන්නේ ඔයාලගේ summary එක change කරන්න. එයා summary එකේ තියෙන font ටික කියන්නේ ඒකේ summary එකේ ඔය තියෙන මේ වචන වෙනස් කරන්න, අලුතෙන් වචන edit කරන්න, ඒ දේවල් කරන්න පුළුවන් කියලා පහසුකම දීලා තියෙනවා. ඉතින් 15 වෙනි feature එක කියන්නේ ඔයාලගේ වීඩියෝ වල තියෙන sound තියෙනවනේ සාමාන්‍යයෙන් ඔය ගෝසාකාරී sound, ඒ වගේ sound noise එහෙම අයින් කරන්න පුළුවන් කියලා තියෙනවා. sound, music ඒ දේවල් අයින් කරලා ඉතින් මෙන්න මේ වගේ editing option එකක් දීලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳයි ඒක. ෆෝන් එකම දීප එක අපිට සල්ලි දීලා ගන්න උවමනාවක් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. ඉතින් 6 වෙනි feature එක හැටියට weather එක සම්බන්ධව edge panel එකෙන් on කරගන්න පුළුවන්. ඔයාලගේ weather එක අස්සන්ට අලුත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අලුත් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් weather එක. ඉතින් අපි බලමු 7 වෙනි feature එක හැටියට ඔයාලගේ තියෙන widgets customize කරගන්න පුළුවන්. ගොඩක් ලස්සන විදිහට සාමාන්‍ය iPhone වලත් ගොඩක් ලස්සන widgets තියෙනවා. ඉන්නේ මේ විදිහට ලස්සනට මෙන්න මේ විදිහට ඔයාගේ widgets ටික ලස්සනට customize කරගන්න පුළුවන්. app hidden කරන්න පුළුවන්, widgets වල name වෙනස් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන විදිහට ඔයාලගේ phone එක තියාගන්න පුළුවන්. 8 වෙනි features එක හැටියට make folder big. ඒ කියන්නේ ඔයාලගේ folder එක පොඩියට තියෙන folder එක ටිකක් ලොකු කරන්න පුළුවන්, big කරන්න